ඔබගේ උපාධි සිහිනය සිහිනයක් නොවන්නට ඉඩ දෙන්න. එන්න අපි සූදානම් ඔබගේ අනාගත උපාධි සිහිනය සැබෑවක් කරන්නට. සුදේශ්, ඉතින් කොහොමද? සෑහෙන කාලෙකින් ඉස්කෝලේ පැත්තේ ඇවිල්ලා. කොහොමද රිසල්ට්? සුදේශ්, ඔයා ඔය තරමින් පාස් වුණා කියන්නේ ඔයා ගොඩක් දක්ෂ ළමෙක්. ඉසෙඩ් එක ප්‍රශ්නයක් කරගන්න එපා. ඉසෙඩ් එක මටත් මදි වුණා කැම්පස් එකට යන්න. මං ඒ නිසා තමයි දුරස්ත හා අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රයට ගිහිල්ලා මගේ උපාධි හීනය හැබෑ කරගත්තේ. ඔයාටත් පුළුවන් ඒ විදිහට කරන්න. මම මේ දවස්වලත් මගේ රැකියාවේ උසස් වීමකට ඉකොනොමික්ස් ඉගෙන ගන්නවා ඉංග්‍රීසි මීඩියම් වලින්. අනේ මිස්. ආයෙ මේ බහයි කරන්න තරම් හයියක් නැහැ මට. මේ තියෙන රිසල්ට් එකෙන් කොහොම හරි ගොඩ යන්න තියෙනවනම්. සුදේශ් අහලා තියෙනවද දුරස්ත හා අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රය ගැන? නෑ මිස්. ඒ කියන්නේ සුදේශ් සරසවි වරම් අහිමි වෙන අයට වගේම රැකියාවේ උසස් වීම බලාපොරොත්තු වෙ මහන්සි වෙන අයටත් තමන්ගේ හීන හැබෑ කරගන්න උදව් කරන තැන. ඇත්තටම මිස් මට එතනින් උපාධියක් කරගෙන හොඳ රස්සාවක් කරලා මගේ අම්මවයි තාත්තවයි බලා ගන්න පුළුවන් වේවිද මිස්? ගොඩක් සල්ලි යනවද? නෑ සුදේශ්, ගොඩක් සල්ලි යන්නේ නැහැ. ඔයාට පුළුවන් මේ රටේ සංවර්ධනයට අදාළ වෙන මැනේජ්මන්ට් වගේ විෂයක් තෝරගෙන ඒකෙන් උපාධිය හදාරන්න. හොඳ මැනේජර් කෙනෙක් වෙන්නත් පුළුවන්. ඔව් මිස්. මට ඕන මැනේජ්මන්ට් පැත්තෙන් ඉස්සරහට යන්න. පුළුවන් වේවිද මිස් එහෙම? මොකද බැරි සුදේශ්, මැනේජ්මන්ට් විතරක් නෙවෙයි. දුරස්ත හා අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රයේ තවත් පීඨ කීපයක්ම තියෙනවා. හරි මිස්. ජනකටත් දෙවෙනි පාර ඉසෙඩ් එක මදි වුණා කිව්වා මිස්. ජනක කරන්නේ ඉකොනොමික්ස් සම්බන්ධ සබ්ජෙක්ට් එකක් නේද? ඇවිත් ගොඩක් වෙලාද? එනවා කිව්වට මම හිතුවේ නෑ මෙච්චර උදේ මේ කියලා. උදෙන් මාව ගෙදර ඉන්න හිතෙන්නෙත් නෑ. හිතට කිසිම නිදහසක් නෑ මේකට උත්තරයක් හොයාගන්න. මිස් මොකද්ද අපි කරන්නේ? මම මේ සුදේශ්ටත් කියා හිටියේ ඒ ගැනම තමයි. දුරස්ත හා අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රයේ තියෙන වැදගත්ම දේ තමයි ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් එක. ඒ කියන්නේ LMS. එකෙන් ඔයාලට පුළුවන් ඕනම වෙලාවක ඔන්ලයින් ලෙක්චර්ස් වලට සම්බන්ධ වෙන්න. ඔයාලට පුළුවන් රැකියාවක් කරන අතර වාරයේදී වුණත් ඩිග්‍රියක් ෆලෝ කරන්න. මේ අපේ සීයත් ඒ ගැන කිව්වා මේ මිස් කිව්ව තැන ගැන. ව්‍යාපාර කළමනාකරණය වගේම තවත් උපාධි කීපයක් මෙතන තියෙනවා. ඔයාලට පුළුවන් ලෝකේ දිනන්න පුළුවන් විෂයක් තෝරගෙන හදාරන්න. ජනක අපි හෙටම ගිහින් බලමුද? මම අපි හෙටම ගිහිල්ලා බලමු. පුළුවන් ඉක්මනට ගිහින් බලන්න. මිස්ටර් ගොඩාක් පින් අපිට මේ හැම දෙයක්ම කියලා දෙනවා. ගුරුවරු ඉන්නේ ළමයිට හරි පාර කියා දෙන්න තමයි. දැන් දෙන්නත් එක්කම යන්න ලෑස්ති වෙන්න. කැලණිය විශ්වවිද්‍යාලය 1875 දී විද්‍යාලංකාර පිරිවර නමින් ආරම්භ වූ පසුව 1972 දී මෙම විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ විද්‍යාලංකාර මණ්ඩපය බවට පත්විය. 1978 දී එය කැලණිය විශ්වවිද්‍යාලය බවට පත් කරන ලදී. රැකියා වෙළඳපොළ අරමුණු කරගනිමින් ගුණාත්මක බවින් යුතු උපාධියක් ලබා ගැනීමට අප ආයතනය නිරතුරුවම බැඳී සිටින්නෙමු. තාක්ෂණික දැනුමෙන් යුතු සිසුන් ලියාපදිංචිය, නියමිත කාලයට පරීක්ෂණ පැවැත්වීම, සාධාරණ කාලයක් තුළ ප්‍රතිඵල නිකුත් කිරීම, දේශන හා සම්මන්ත්‍රණ, විවෘත සහ දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදය අනුව ගුණාත්මකව සිදු කරනු ලැබේ. අධ්‍යයන කාලය අවසානයේදී උපාධිලාභීන් වීම සඳහා සුදුසුකම් සැපිරීමෙන් පසුව අභිමානවත් ලෙස උපාධි ප්‍රධානෝත්සවයක් පවත්වා උපාධිය පිරිනැමීම. කැලණිය විශ්වවිද්‍යාලය හා අනුබද්ධ දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රයෙහි ඔබට ලියාපදිංචි වූ දින සිට අධ්‍යයන කටයුතු සියල්ල තම නිවසේ සිටම අන්තර්ජාලය හරහා සිදු කළ හැක. ඔබට නවීන ලෝකයේ නව දැනුම් පද්ධති මගින් ගනුදෙනු කළ හැකි අයෙකු ලෙස ලෝකයට මුහුණ දිය හැකිය. විෂය ප්‍රතිපෝෂක සම්මන්ත්‍රණ ප්‍රාදේශීය මට්ටමින් සිදු කරන අතර ඊට අමතරව ඔබට අපෙන් ලැබෙන වටිනා සේවාවක් ලෙසට සියලුම දේශන සඳහා ඔන්ලයින් සම්බන්ධ වීමේ හැකියාවද ඇත. එමගින් වෙනත් රැකියාවක් කරන අතරතුරුවද තම උපාධිය සම්පූර්ණ කිරීමට ඔබට පුළුවන්කමක් තිබේ. LMS හෙවත් Learning Management System අද ලෝකයේ බොහෝ ප්‍රසිද්ධ අධ්‍යාපන ක්‍රමයක් වන අතර අපද එම සේවාව ඔබට ලබා දී ඇත. lms.ca
cdce.kln.ac.lk වෙත පිවිසීමෙන් සියල්ල අධ්‍යයනය කළ හැකිය. අප ඔබට ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධිය, විද්‍යාවේදී සාමාන්‍ය උපාධිය, ව්‍යාපාර කළමනාකරණවේදී සාමාන්‍ය උපාධිය, වාණිජ විද්‍යාවේදී විශේෂ උපාධිය යන උපාධි පාඨමාලාවන් අධ්‍යයනය කළ හැක. ඒ විෂයන් සඳහා අවම ශිෂ්‍ය සංඛ්‍යාවක් පමණක් ලියාපදිංචි කරගන්න අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ පරීක්ෂණයේදී ඉහළම ඉසෙට් ලකුණ ලැබූ අයට ප්‍රමුඛතාව දීමේ පදනම මත අදාළ අපේක්ෂකයින් තෝරා ගැනීම සිදු කරනු ලැබේ. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ පරීක්ෂණයේ ප්‍රතිඵල මත හැරුණු විට සනාතන සභාවේ නිර්දේශ සලකා බලා අදාළ වෙනත් සුදුසුකම් මතද ඉතා සීමිත ශිෂ්‍ය සංඛ්‍යාවක් ලියාපදිංචි කරනු ලැබේ. ඔබට අපගේ සේවාවන් දුරස් සහ අකණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රය 56 කොංගහවත්ත පාර කිරිබත්ගොඩ තැපැල් මගින් සිදු කරගත හැකි අතර උපාධි පාඨමාලා සඳහා අයදුම් කිරීම අන්තර්ජාලය හරහා පමණක් සිදු කෙරේ. මේ සම්බන්ධ තොරතුරු ඔබට www.cdce.kln.ac.lk මගින් ලබාගත හැක. මම වැඩ කරන්නේ මහජන බැංකුවේ. ලංකාවේ පිළිගත් විශ්වවිද්‍යාලයක් තමයි කැලණි විශ්වවිද්‍යාලය කියන්නේ. ඒත් එක්කම බාහිර උපාධි සම්බන්ධයෙන් දිගු කාලීන අත්දැකීම් තියෙන ආයතනයක් තමයි කැලණි විශ්වවිද්‍යාලයේ දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන ඒකකය කියන්නේ. ඉතින් ඒකොල්ලොත් එක්ක සම්බන්ධ වුණොත් අංග සම්පූර්ණ හොඳ විෂය මාලාවක් ඉගෙන ගන්න ලැබෙනවා. මම කලාංශයෙන් තමයි උපාධිය හැදෑරුවේ. රැකියාවක් කරන ගමන් උපාධියක් කරන කෙනෙකුට විශේෂයෙන්ම මේ උපාධි පාඨමාලාව යොග්‍යයි කියලා මම හිතනවා. ඒ මූලික අපේක්ෂාව අරමුණ මට ඉෂ්ට කරගන්න පුළුවන් වුණේ CDCE තිබ්බ නිසා. මේක ඊටාම හොඳ අවස්ථාවක්. මොකද CDCE එක හරහා ඒකට අවශ්‍ය කරන පසුබිම ඒගොල්ලෝ අපිට සලසලා දෙනවා. ප්‍රශ්නයක් හදනකොට ඒකේ බලාපොරොත්තු වෙන වපසරිය. ඊට පස්සේ ඒකට අදාළ කරන පොයින්ට් ෆෝම් ටික. ඒතර අතරම ගෙවුවත් අපිට උත්තරේ ගොඩනගා ගන්න බොහොම පොඩි කරුණු ටිකක් විතරයි හොයාගන්නේ. ඒක මාර ඇඩ්වාන්ටේජ් එකක්. මේ සියලුම දේවල් LMS එක හරහා ළමයින්ට දැනුවත් වෙනවා. සිසුන්ට දැනුවත් වෙනවා. ඒක ඊටාම ප්‍රයෝජනවත්. අපිට දුර බැහැර දැන් ඔන්ලයින් සිස්ටම් එකකටදී අපිට අධ්‍යාපන කටයුතු කරන්න පුළුවන්. අන්තර්ජාලය හරහා සියලු පහසුකම් අපිට ලබා ගන්න පුළුවන්. අපි ඇත්තටම අපේ ඇඩ්මිෂන් ඔක්කොම ලබාගත්තේ අන්තර්ජාල සේවා හරහා. උපාධි හදාරමින් නංගිලා මල්ලිලාට කියනවා කැලණිය අඛණ්ඩ හා දුරස්ථ අධ්‍යාපන කේන්ද්‍රයත් එක්ක එකතු වෙලා අපි වගේම මේ උපාධිධාරිනියක් වෙන්න අවස්ථාව සලසා ගන්න කියලා. මගේ ජීවිතේට ගොඩක් දේවල් ඉගෙන ගත්තේ මේකෙන්. මේ නිසා තමයි මට ඉස්සරහට යන්න පුළුවන් වුණේ. අපිට වටිනාකමක් තියෙනවා. ඇත්තට මේ වටිනාකම මරණ තුරාවට තියෙනවා. ඒක කාටවත් නැති කරන්න බෑ, හොරා ගන්නත් බැරි දෙයක්. ඉතින් ඒක මට තියෙන ලොකුම වටිනාකම කියලා මම හිතනවා. මේ A-level පාස් වෙන හැමෝටම විශ්වවිද්‍යාලය යන්න බෑ. හැබැයි අපි හැමෝටම උපාධි සීනිය සරසවි සීනිය කියන එක තියෙනවා. ඈත දුෂ්කර ඉඳන් එන හැමෝටම පුළුවන් මේක කරන්න. අපිට තව පුරා මාස්ටර් එක කරන්න, ඊට පස්සේ ආචාර්ය උපාධිය කරන්න, ඊට පස්සේ රට යන්න. ඒ නිසා මම ඕනම කෙනෙක්ට කියන ඔයාලා එන්න. ඇවිල්ලා මේ දුරස්ථ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රයට බැඳිලා අධ්‍යාපනය ලබන්න. අනිවාර්යෙන් බාධක කම්කටොළු හැමෝටම තියෙනවා. බාධකෙයි. හැබැයි නවතින්න එපා. ජීවිතේ ඉස්සරහටම ගින් ජය ගන්න. කැලණිය විශ්වවිද්‍යාලය 60 වසරක් පුරා ජාතියට උපාධිධාරීන් බිහි කර ඇත. තවද මේ උපාධිධාරීන් බහුතරයක් දිගින් දිගටම අපේ රටේ සංවර්ධනයට ඍජුවම දායකත්වයක් දක්වයි. කැලණිය විශ්වවිද්‍යාලයේ දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රය මගින් ඉදිරිපත් කරනු ලබන බාහිර උපාධි පාඨමාලා හැදෑරීම සඳහා ප්‍රවිෂ්ඨ වන විද්‍යාර්ථී ඔබ සැම ප්‍රථමයෙන්ම සාදරයෙන් පිළිගනිමි. අපේ උපාධි පාඨමාලාවේ අරමුණු වන්නේ සමාජයේ පවතින අවශ්‍යතා සපුරා ගැනීමට විද්‍යාර්ථී ඔබට අවශ්‍ය වන ඥානය ලබා දීමයි. ඒ ඥානය ඇසුරු කොට අවශ්‍ය මානසික මෙන්ම සදාචාරාත්මක පුහුණුවද ලබා දීමයි. මේ සඳහා මානව ශාස්ත්‍ර, සමාජ විද්‍යා, වාණිජ හා කළමනාකරණ හා විද්‍යා විෂයන් 35ක් පමණ උපයුක්තව උපාධි පාඨමාලා ඔබට හැදෑරීමට අවස්ථාවක් ලැබේ. නවීන ලෝකයක් සමග ගනුදෙනු කිරීමේ ඔබේ හැකියාව එමගින් නිරායාසයෙන්ම ලබාගත හැකිය. විද්‍යුත් ක්‍රමවේද ඇසුරෙන් ලියාපදිංචි වීම, දේශනවලට සහභාගී වීම, අධ්‍යයන උපකාරක මාර්ගෝපදේශ ලබා ගැනීම, විභාග අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා සම්මන්ත්‍රණ පැවැත්වීම ඒ පහසුකම් අතර ප්‍රධානය.
අවශ්‍ය වූ විට තමන්ගේ තොරතුරු ලබා ගැනීමට විද්‍යාර්ථීන්ට සකසා ඇති පෞද්ගලික ගිණුම්ද භාවිත කළ හැකිය. විශේෂයෙන්ම මේ වන විට සම්ප්‍රදායික රාමුවෙන් බැහැරව රැකියා වෙළඳපොළ අරමුණු කරගත් පාඨමාලා සැකසීම ආරම්භ කොට ඇත. නවක විද්‍යාර්ථීන් ඇතුළත් වන්නේ ඒ පාඨමාලා සඳහාය. උපාධිධාරියෙකුට අවශ්‍ය වන වෘත්තීය පුහුණුව, ඉංග්‍රීසි මෙන්ම තොරතුරු තාක්ෂණය වැනි විෂයන් සඳහා රැකියා අභිවෘද්ධිය මෙන්ම රැකියා වෙළඳපොළද ඔබට විවර වන ඇත. බාහිර උපාධි පාඨමාලා සම්බන්ධව විවේචනාත්මකව අදහස් ඉදිරිපත් වන මෙවන් යුගයක ඔබේ අනාගතයේ ජය ගැනීමට අවශ්‍ය පරිසරය අප උදා කර ඇත. උපාධි අපේක්ෂකයෙකු වශයෙන් අප ආයතනයට බැඳෙන දා සිට උපාධිධාරියෙකු ලෙස සමාජයට මුදාහරින දවස දක්වා ඔබට අවශ්‍ය කටයුතු සාර්ථකව හා නිර්වුල්ව කරගෙන යාමට ඔබට අවශ්‍ය සියලු පහසුකම් කැලණිය විශ්වවිද්‍යාලයේ දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යයන කේන්ද්‍රය මගින් සිදු කරනු ඇත. ඒ අතර අන්තර්ජාලයෙන් ඔබට අවශ්‍ය සියලු කටයුතු කරගෙන යාමට හැකියාව විශේෂත්වයකි. අපේ බලාපොරොත්තුව වන්නේ රටේ සෑම ක්ෂේත්‍රයකම සංවර්ධනය උදෙසා වැඩ කළ හැකි උපාධිධාරීන් බිහි කිරීමයි. මේ පිළිබඳ සියලු විමසීම් 011298.70.2 011298.70.1 011291 291 291 290යි 81 66 011298යි 70.2 011298යි 70.5 යන දුරකථන අංකයෙන් ලබාගත හැක. එන්න ඔබත් අදම අයදුම් කරන්න අපගේ ඉහළ අධ්‍යාපන වරප්‍රසාදයන් සමගින් ඔබගේ අනාගතය දකින්නට.